ගුඩ ඉවනින් ළමයි. අද දේශනය අපි ආරම්භ කරන්නවා. පහුගිය දින කිහිපය තුළ අපිට විවිධ හේතු යෙදුණා. වෙසක් පෝය වගේ ආදී කටයුතු නිසා ක්ලාසස් දෙකක් විතර කට් වුණා. නමුත් දැන් අද සිට අපි නිවැරදිව ඉතිරි දේශන කන්ටිනියු කරනවා. මම අද තවත් ඔයගොල්ලන්ට ටියුටෝරියල් එකක් දානවා. ඒකත් print කරගන්න HRM පිළිබඳ ඔයගොල්ලෝ දැන්වත් කරන ටියුටෝරියල් එක. එතකොට හැම කෙනාම තමන්ගේ නිබන්ධන මුද්‍රණය කරගෙන ඒ වගේ සටහන් ලියාගෙන ඒ වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න තමයි අපි දැනුවත් කරන්නේ. ඒ නිසා ඉතින් හැම කෙනෙක්ම වැඩේ හරියට කරනවා නම් ලේසි මේක ඉස්සරහට යන්න. හරි. එතකොට අපි ගිය සතියේ වෙනකොට ඉවර කරා මැනේජ්මන්ට් කියන පාඩම් මාලාවේ මෙන්න මේ කළමනාකරන ආචාර ධර්ම. ඔන්න මතක ඇති කළමනාකරන ආචාර ධර්ම අපි ගණනාවක් කතා කරා. ඉතින් මේවා ටිකක් නිබන්ධන බලලා සැලසුම් සහගතව තියාගන්න. මම කියලා තියෙනවා හැමදාමත් මේවා විභාග වලට නෙමෙයි අපි කතා කරන්නේ. ඔයගොල්ලෝගේ ප්‍රැක්ටිකල් නොලෙජ් එක. දවසක ඔයා කොහේ හරි රැකියාවකට යන අවස්ථාව වෙනකොට අනිවාර්යයෙන්ම ප්‍රැක්ටිකල් නොලෙජ් එක තමයි මේ මැනේජ්මන්ට් වල ඉල්ලන්නේ. ඒතර තියරි ඉගෙන ගත්තු ළමයිට ප්‍රැක්ටිකල් එකක් නැතුව හරිම අමාරුයි. රැකියාවක් සඳහා ඉදිරියේදී සූදානම් වෙන්න. ඒ නිසා ඔබගේ පෙර සූදානම අත්‍යවශ්‍යයි. මෙතනින් එහාට අපි තව දුරටත් ඉගෙන ගන්න රැකියාවක් කරන ගමන් තව දුරටත් මේ උසස් අධ්‍යාපනයට ඔයගොල්ලන්ට යන්න පාර මේ පාඨමාලාවල් තුළ හැදෙනවා. රයිට් මේකේ කළමනාකරන භූමිකාව මැනේජරියල් රෝල් එක. දැන් මේ වචනේ තුල අපි බොහොම හොඳින් අඳුන ගන්න ඕන දෙයක් තියෙනවා. මැනේජරියල් වෙලා තියෙනවා. එතකොට කළමනාකර කරු සහ කළමනාකරණය පිළිබඳ අපි දන්නවා. දැන් මෙතන තියෙන්නේ මැනේජරියල් කියනකොට මේකේ වචන තේරුම දෙනවා කළමනාකරණ කියලා. කළමනාකරුයි කළමනාකරණයයි දෙක එකට එකතු වුණාම තමයි මේ කළමනාකරණ කියන කෑල්ල නිර්මාණය වෙන්නේ. ඊට අමතරව භූමිකාව. භූමිකාව කියන්නේ Tamanට අයිති වැඩ කොටස. අපි ඒකට කියනවා රෝල් එක කියලා ඉංග්‍රීසියෙන්. ඒතර මැනේජරියල් රෝල් එක කළමනාකරණය තුල කැඩෙනවා ප්‍රධාන කොටස් තුනකට. ඒතර මේ ප්‍රධාන කොටස් තුනකට කැඩෙන කළමනාකරණ භූමිකාව 1970 වගේ කාලේ ජීවත් වෙච්චි හෙන්රි මිට්ස්බර්ග් කියන කළමනාකරණ විශාරදවරයා නැත්නම් සුප්‍රසිද්ධ පර්යේෂකයෙකු හිටියා. අනෙතුමා අපිට කිව්වා ඔහුගේ භූමිකා ප්‍රවේශය කියන පොතේ. ඒකට කියනවා රෝල් ඇප්‍රෝච් කියලා. તો මේ රෝල් ඇප්‍රෝච් කියන පොතේ 1970 වගේ දශකයේ හිටපු අ, ප්‍රසිද්ධ කළමනාකරණ විශාරදවරයෙකු හෙන්රි මිට්ස්බර්ග් කියන කළමනාකරණ විශාරදතුමා තමයි අපිට ඔහුගේ භූමිකා ප්‍රවේශය තුළ අපිට හඳුන්වා දෙනවා කළමනාකරුවන් කරන්නේ කුමක්ද? එතනදී ඒක තමයි වැදගත්ම කාරණේ. කළමනාකරුවන් කරන්නේ කුමක්ද? ඒක අපි කියනවා what's managers do කියලා. එතකොට කළමනාකරුවන් කරන දේ මොකක්ද කියලා කළමනාකරුවන් දැනගෙන තියෙන්න ඕනේ. දැන් ගොඩක් වෙලාවට කළමනාකරුවන් කියන අංශයට යන්න කළමනාකරන අංශයට යන්න අපි අපේ ගොඩාක් තරුණයන් දඟලනවා. හැබැයි මොන හරි කෝස් එකකුත් කරලා තියෙනවා. සමාඩ උපාධියකුත් තියෙනවා. ඒ වුණාට ඔහු දන්නේ නැහැ what's managers do කියන concept එක. තමන් කරන්නේ මොනවද කියලා. ඉතින් මේ හෙන්රි මිට්ස්බර්ග් කියන කළමනාකරණ විශාරදවරයා අපිට 1970 වගේ දශකයේ කියනවා ඌගේ භූමිකා ප්‍රවේශය නැත්නම් අපි කියන රෝල් ඇප්‍රෝච් එකේදී කළමනාකරුවන් කරන්නේ කුමක්ද කියලා අපිට හඳුන්වන්න කරනවා. කළමනාකරුවන් කරන්නේ කුමක්ද? what's managers do. ඉතින් මේක හරියම වැදගත්. කළමනාකරුවන් කරන දේ ඒ අනුව ප්‍රධාන භූමිකා තුනකට කඩලා අපිට හඳුන්වා දෙනවා. රයිට්. ඔන්න 1970 කාලේ ප්‍රසිද්ධ කළමනාකරණ විශාරදවරයෙකු හෙන්රි මිට්ස්බර්ග් මහත්මයා අපිට හඳුන්වා දීපු කළමනාකරණ භූමිකා මොනවද කියලා අපි දැන් ඉගෙන ගන්න යන්නේ. යනුව ප්‍රධාන භූමිකා තුනක් තියෙනවා කළමනාකරණය පිළිබඳ හදාරන කළමනාකරණය ඉස්සරහට යන අයට එක දැනුවත් කරගන්න ඕන වචන වලින් නම් වලින් එක තමයි අන්තර් පුජ්‍යල භූමිකාව. සිංහලෙන් ලියා ගන්න එක කියන තැනේ අන්තර් පුජ්‍යල භූමිකාව මෙතන. ඊළඟට දෙකේ තියෙනවා තොරතුරුමය භූමිකාව. තුන්වෙනි එක තීරණමය භූමිකාව. එක අන්තර් පුජ්‍යල භූමිකාව, දෙක තොරතුරුමය භූමිකාව,
ඊළඟ එක තීරණමය භූමිකාව. ආදි වශයෙන් භූමිකා තුනක් යටතේ මේ කළමනාකරන භූමිකා කාණ්ඩ වෙනවා. එක තමයි අන්තර්පුජ්‍යල භූමිකාව, දෙක තොරතුරුමය භූමිකාව, අනිත් එක තීරණමය භූමිකාව. හොඳයි අපි දැන් මේ භූමිකා තුන එකින් එක පැහැදිලි කරගන්නවා. අංක 1 අන්තර්පුජ්‍යල භූමිකාව, දෙක තොරතුරුමය භූමිකාව, ඊළඟ එක තීරණමය භූමිකාව. දැන් මේවා තමයි පැහැදිලි කරගන්න ඕන. අපි මොන විෂයන් හදාලා තිබුණත්, අපි මොන උගතෙක් වුණත් රස්සාවකට යන්න ගියාට පස්සේ අපිට මේ ටික පිළිබඳ කිසිම දැනීමක් හැඟීමක් නැහැ. හැබැයි අපි රස්සා හොයනවා. ලෝකෙ වටේ රස්සා හෙව්වත් අපිට රස්සාවක් හම්බෙන්නේ නැහැ. සමහරට යම් රස්සාවක් අපිට ලැබුණත් ඒක අපිට කරගෙන යන්න දැනුමකුත් නැහැ. මොකද අපිට කළමනාකරණය පිළිබඳ මේ සංකල්ප අපි තුල නැහැ. දැන් ඕනම දෙයක න්‍යායක් තියෙනවනේ. මේ දරුවෝ දන්නවා ඇති න්‍යායන් නැති දේවල් බොහෝ දුරට නැහැ ලෝකේ වාගේ. ඕනම දෙයක් විද්‍යාත්මකව ගත්තොත් න්‍යායක් මත තමයි පැහැදිලි වෙලා තියෙන්නේ. නැත්තම් තීරණය කරගෙන තියෙන්නේ. නම් කළමනාකරණය තුල තියෙන මේ න්‍යායන් කළමනාකරණය තුලින් රස්සාවට යන අයටත් කළමනාකරණය නැතුව වෙන වෙන රැකියාවට යන අයටත් ඉතාම වැදගත් වෙනවා. රයිට් මේ භූමිකා තුන අපි කොටස් වලට කඩාගෙන තියෙනවා. භූමිකා කාණ්ඩය කියලා ඔයාලට පේනවා ඇති ඒක භූමිකා කාණ්ඩය රෝල් කැටගරි එක ඊළඟ එක භූමිකාව රෝල් එක ඊළඟ භූමිකාවේ ස්වභාවය. රයිට් ඔබට භූමිකාවේ ස්වභාවය විතරයි ලියන්න තියෙන්නේ. අනිත් එක මම දැන් ටියුටෝරියල් එකේ දීලා තියෙනවා. රයිට් අපි භූමිකා කාණ්ඩ තුන ටියුටෝරියල් එකේ ඉස්තන් තියෙනවා නම් ලියා ගන්න. අංක 1 භූමිකා කාණ්ඩයේ අන්තර්පුජ්‍යල භූමිකාව. ඒකට ඉංග්‍රීසියෙන් කියනවා අන්තර්පුජ්‍යල භූමිකාව කියන එකට ඉන්ටර්පර්සනල් රෝල්. ඉන්ටර්පර්සනල් රෝල් අන්තර්පුජ්‍යල භූමිකාව. ඔන්න පළවෙනි භූමිකාව අන්තර්පුජ්‍යල භූමිකාව ඉංග්‍රීසියෙන් ඉන්ටර්පර්සනල් රෝල්. ඒ වගේ ඉංග්‍රීසියෙන් සිංහලෙන් ඔය කොටු අතුලේ නැත්තම් කියන්න මම ලියන්න. ඊළඟට භූමිකාව. මේ අන්තර්පුජ්‍යල භූමිකාව යටතේ තියෙන භූමිකා කාණ්ඩ තුනක් කියනවා. 1 2 3. ඒකේ පළවෙනි එක තමයි නාම මාත්‍ර ප්‍රදානිය. ඔන්න තමන් රැකියාවකට යනකොට තමන් වෙනුවෙන් තියෙන නමක්. රැකියාව භූමිකාව තුළ වැඩ කරන කෙනෙකුට නාම මාත්‍ර ප්‍රදානිය කියලා නමක් තියෙනවා. එයාට කියනවා ෆිගර් හෙඩ් කියලා. ඒ ෆිගර් හෙඩ්ගේ භූමිකාවේ ස්වභාවය දැන් අපි මේ කොටුවේ ලියාගමු. ෆිගර් හෙඩ්ගේ භූමිකාවේ ස්වභාවය. මම ඒක කියනවා එයා ලියාගෙන යන්න. ලිපි ලේඛන අත්සන් කිරීම. ලිපි ලේඛන අත්සන් කිරීම. තම අමුත්තන් පිළිගැනීම. අමුත්තන් පිළිගැනීම. ආයතනයේ වෙනුවෙන් උත්සවවලට සහභාගී වීම. ආයතනයේ වෙනුවෙන් උත්සවවලට සහභාගී වීම. යනාදී කටයුතු වල නිරත වීම. යනාදී කටයුතු වල නිරත වීම. ඊළඟට නායකයා ලීඩර් නායකයා කියන එකට අපි කියනවා දෙවෙනි චරිතය අන්තර්භුජ්‍යල භූමිකාවේ කළමනාකරණය තුළ හම්බෙන දෙවෙනි චරිතය නායකයා. දැන් රැකියාවේ මේ නායකයා කියන නම් නැහැ. නාම මාත්‍ර ප්‍රදානිය කියලා නැහැ. මේකට වෙන වෙනම නම් තියෙනවා. ඒ ආයතන වල. හැබැයි භූමිකාවක් තියෙනවා ඔහුට. දැන් උදාහරණයකට නාම මාත්‍ර ප්‍රදානිය ගත්තොත් සමහර ආයතන වල ඉන්නවා වැඩ කරන්න. එයා හැබැයි ප්‍රදානිය හැටියට ඉන්නවා. එයා අර උත්සව වලට සහභාගී වෙනවා, ලිපි ලේඛන අත්සන් කරනවා, අමුත්තන් පිළිගන්නවා, සාද වලට යනවා අන්න ඒ වගේ දේවල්. දැන් උදාහරණයකට අපි ගත්තොත් ඉන්දියාව කියන රටේ ලොකු රටක් ලෝකේ තියෙන අපේ ළඟම තියෙන රට
අගමැතිවරයා තමයි නායකයා. එයා තමයි මේ රට කරගෙන යන්නේ අගමැති. හැබැයි ජනාධිපතිවරයා රටේ ප්‍රධානියා. එයා නාම මාත්‍රව ඉන්නේ. එයා වැඩ කරන්න යන්නේ නැහැ. දැන් තේරෙනවා ඇති නාම මාත්‍ර ප්‍රධානියා කියන්නේ කවුද කියලා. හැබැයි ඉන්දියාවේ ජනාධිපති තමයි ප්‍රධානියා. අගමැති දෙවෙනියා. එනකොට අගමැති තමයි නායකයා වෙලා වැඩ කරන්නේ. ජනාධිපති ඉන්නවා නමට අත්සන් කරනවා උත්සව වලට යනවා රට රටවල් යනවා ඒ වගේ. දැන් ඔයගොල්ලෝ දන්නවද විශ්වවිද්‍යාල විශ්වවිද්‍යාලය අපි ගත්තොත් කොළඹ විශ්වවිද්‍යාලය, ජාවදන විශ්වවිද්‍යාලය, කැලණි විශ්වවිද්‍යාලය වගේ විශ්වවිද්‍යාල ගත්තොත් ලංකාවේ හෝ ලෝකේ රටවල් වල ඉන්නවා කුලපති කියලා එක්කෙනෙක්. කුලපති. ඒතර කුලපති සමාජයට ස්වාමින් වහන්සේ කෙනෙක් ඉන්නේ. එහෙම නැත්නම් රටේ ටිකක් නමක් තියෙන ප්‍රභූවරයෙක්. අන්න ඒ වගේ අධ්‍යාපන ශාස්ත්‍රය ඉහළට ගිය කෙනෙක් කුලපති. එයා වැඩ කරන්නේ. එයා ගෞරවය වෙනුවෙන් ඉන්නේ. එයා තමයි මේ කැම්පස් එකේ විශ්වවිද්‍යාල ප්‍රධානියා. හැබැයි උපකුලපති වයිස් චාන්සලර් කියන එක්කෙනා තමයි වැඩ කරන්නේ. එයා තමයි විශ්වවිද්‍යාලය අරගෙන යන්නේ විශ්වවිද්‍යාලේ ක්‍රියාත්මක කරන්නේ. එතකොට නාම මාත්‍ර ප්‍රධානියා කවුද විශ්වවිද්‍යාලයක? කුලපතිද උපකුලපතිද? කුලපති. ඉන්දියාව වගේ රටක නාම මාත්‍ර ප්‍රධානියා කවුද? අගමැති ජනාධිපතිද? ජනාධිපති. රයිට්. ඔයගොල්ලෝ කියන තුනට මම කියා යනවා. මොකද ඔයගොල්ලෝ කියන්න කට්ටියක් නෙවෙන නිසා. ඉතින් දැන් ඒවා තියාගන්න ඕලුවේ. ඒවාට වැදගත් වේ ඔයගේ ඉදිරි කටයුතු කරනකොට. රයිට්. ඊට පස්සේ නායකයා. නායකයා කියන්නේ ඉංග්‍රීසියෙන් ලීඩර් දෙවෙනි කෙනා. ලියා ගන්න නායකයා ඉස්සරහින්. ආයතනයේ කටයුතු ආයතනයේ කටයුතු වඩාත් හොඳින් ඉටු කර ගැනීම සඳහා ආයතනයේ කටයුතු වඩාත් හොඳින් ඉටු කර ගැනීම සඳහා ආයතනයේ කටයුතු වඩාත් හොඳින් ඉටු කර ගැනීම සඳහා යටත් අය සමග වැඩ කිරීම සහ ඔවුන් පෙළඹවීම යටත් අය සමග වැඩ කිරීම සහ ඔවුන් පෙළඹවීම සිදු කරන පුජ්‍යලයා. යටත් අය සමග වැඩ කිරීම සහ ඔවුන් පෙළඹවීම සිදු කරන පුජ්‍යලයා. සිදු කරන්න. ඊළඟ සම්බන්ධතා ගොඩනගන්න. සම්බන්ධතා ගොඩනගන්න අපි කියනවා ඊළඟට ලයිසන් කියලා. සම්බන්ධතා ගොඩනගන්න කියන අපි කියනවා ලයිසන් කියලා. ඒතර මේ ලයිසන් කියන එක නා සම්බන්ධතා ගොඩනගනවා. ඒ වචනේ තුලම ආට තියෙන අර්ථයක් සම්බන්ධතා ගොඩනගනවා. හරිද? මොනවද මෙයා කරන්න බලමු. ලියන්න ආයතනයේ තුල හා ආයතනයේ තුල හා ඉන් බාහිරව ආයතනය තුළ හා ඉන් බාහිරව ජාලයක් ලෙස sannivedana කටයුතු නිරත වීම. ආයතනය තුළ හා ඉන් බාහිරව ජාලයක් ලෙස sannivedana කටයුතු නිරත වීම. ඔන්න දැන් පළවෙනි කොටස ඉවරයි. අන්තර්පුජ්‍යල භූමිකාවේ ඉන්න භූමිකා කාණ්ඩය නැත්නම් භූමිකාව තුළ ඉන්න භූමිකා කාණ්ඩය තුළ ඉන්න භූමිකාවන් ටිකක් දන්නවා භූමිකාවේ ස්වභාවයක් දන්නවා. දැන් අපි යන තොරතුරු මේ භූමිකාවට. තොරතුරු මේ භූමිකාව අංක දෙක තියෙනවා. ඒකට අපි කියනවා ඉංග්‍රීසියෙන් ඉන්ෆෝමේෂන් රෝල්. ඉන්ෆෝමේෂන් රෝල් එකේ ඉන්නවා භූමිකාවන් තුනක්. අංක 4 තොරතුරු රැස් කරන්න නර්ව්සන්ට කියනවා යාට. අංක 5 තොරතුරු බෙදා හරින්න ඩිසමිනේටර් කියනවා. අංක 6 ප්‍රකාශකයා ස්පීක් පර්සන් කියලා කියනවා. ඔන්න ඒකෙත් කොටස් තුනක් ඉන්නවා. තොරතුරුමය භූමිකාවේ ඉන්ටර්පර්සනල් රෝල් එකෙත් 3යි දැන් තොරතුරුමය භූමිකාවෙත් 3යි. බලන්න උප කොටස් වලට බෙදාගෙන යනවා. තොරතුරු රැස් කරන්න. තොරතුරු එකතු කරගන්නවා ආයතනය වෙනුවෙන්. එයාගේ ලියන්න. තොරතුරු රැස් කරන්නා කියන එක ඉස්සරහ ලියා ගන්න. විවිධ මූලාශ්‍ර වලින් ආයතනයට අවශ්‍ය කරන සියලුම තොරතුරු ලබා ගැනීම.
විවිධ මූලාශ්‍රවලින් ආයතනයට අවශ්‍ය කරන සියලුම තොරතුරු ලබා ගැනීම. ඊළඟට තොරතුරු බෙදා හරින්න. disseminate disseminate. ඒක ලියන්න තෝරා ගන්නා ලද තොරතුරු යටත් අය වෙත බෙදා හැරීම. තෝරා ගන්නා තොරතුරු යටත් අය වෙත බෙදා හැරීම. ඊළඟ ප්‍රකාශකයා ස්පීක් පර්සන් තුන්වෙනි කෙනා. තෝරා ගන්නා ලද තොරතුරු අභ්‍යන්තර සහ බාහිර පාර්ශවයන් වෙත. තෝරා ගන්නා ලද තොරතුරු අභ්‍යන්තර සහ බාහිර පාර්ශවයන් වෙත ප්‍රකාශ කිරීම. එතකොට තොරතුරුමය භූමිකාවේ ඉන්ෆර්මේෂන් රෝල් එකේ ඉන්න ප්‍රධාන රෝල්ස් වර්ග තුන කිව්වා. තොරතුරු රැස් කරන්න නර්ව්සන්ට, තොරතුරු බෙදා හරින්න ඩිසමිනේට්, ප්‍රකාශකයා ස්පීක් පර්සන් කියලා. ඊළඟට අපිට හම්බ වෙනවා අවසාන රෝල් එක කවුද ඒක? තීරණමය භූමිකාව. තීරණමය භූමිකාව ඩිසිෂනල් රෝල් කියලා කියනවා. තීරණමය භූමිකාවට කියනවා ඩිසිෂනල් රෝල් කියලා. ඒකින් හතර දෙනෙක්. හත්වෙනි එක්කෙනා ව්‍යවසායකයා ඔන්ටර්ප්‍රෙනියර් කියලා කියනවා. ඔන්ටර්ප්‍රෙනියර්. ඊළඟට අටවෙනි එක්කෙනා ඉන්නවා ආරවුල් සමනය කරන්න ඩිස්ටර්බන්ස් හැන්ඩ්ලර්. ඩිස්ටර්බන්ස් හැන්ඩ්ලර්. ඊළඟ එක්කෙනා ඉන්නවා නවවෙනි එක්කෙනා සම්පත් බෙදා හරින්න රිසෝස් ඇලෝකේට්. රිසෝස් ඇලෝකේට්. ඊළඟට 10වෙනි එක්කෙනා ඉන්නවා සාකච්ඡා කරන්න. සාකච්ඡා කරන්නට අපි කියනවා නෙගෝෂියේටර් කියලා. එන්න තීරණමය භූමිකාවේ ඉන්න නැත්නම් ඩිසිෂනල් රෝල් එකේ ඉන්න රෝල්ස් වර්ග හතර. ව්‍යවසායකයා ඔන්ටර්ප්‍රෙනියර්, ආරවුල් සමනය කරන්න ඩිස්ටර්බන්ස් හැන්ඩලර්, සම්පත් බෙදා හරින්න රිසෝස් ඇලෝකේටර්, සාකච්ඡා කරන්න නෙගෝෂියේටර්. බලමු ව්‍යවසායකයා කවුද කියලා. ලියන්න ආයතනය තුළ වෙනස්කම් නිර්මාණය කර ස්ථාපිත කිරීම. ආයතනය තුළ වෙනස්කම් නිර්මාණය කොට ස්ථාපනය කිරීම. ආයතනය තුළ වෙනස්කම් නිර්මාණය කොට ස්ථාපිත කිරීම. ඊළඟ ආරවුල් සමනය කරන්න. අසාමාන්‍ය අවස්ථාවන් වලදී අසාමාන්‍ය අවස්ථාවන් වලදී නිවැරදි ක්‍රියාමාර්ග ගැනීම. ආරවුලක් වෙනවා නම් ආයතනය තුල ගැටලුවක් ප්‍රශ්නයක් වෙනවා නම් එතෙන්ට ඔහු මැදිහත් වෙලා ඒක විසඳලා දෙනවා. අසාමාන්‍ය අවස්ථාන් වලදී නිවැරදි ක්‍රියාමාර්ග ගැනීම. ඊළඟ සම්පත් බෙදා හරින්න. සම්පත් බෙදා හරින්න. සම්පත් ලැබිය යුතු නිශ්චිත පුජ්‍යලයන් තෝරා
සම්පත් ලැබිය යුතු නිශ්චිත පුජ්‍යලයන් තෝරා සම්පත් ලැබිය යුතු නිශ්චිත පුජ්‍යලයන් තෝරා ලබා දීම. සම්පත් ලැබිය යුතු නිශ්චිත පුජ්‍යලයන් තෝරා ලබා දීම. ඊළඟ කෙනා සාකච්ඡා කරන්න. සාකච්ඡා කරන්න කියන්නේ නෙගෝෂিয়েට්. ඒ ඉංග්‍රීසි වචනයම කියව ගන්න උත්සාහ කරන්න. ඒවා නෙගෝටියේට වගේ තියෙන්නේ. හැබැයි ඒක ප්‍රොනවුන්සියේෂන් හදා ගන්න ඕනේ. නෙගෝෂিয়েට් සාකච්ඡා කරන්න. ලියාගන්න එක ඉස්සරහින් අදාළ පාර්ශ්වයන් සමග අදාළ පාර්ශ්වයන් සමග සාකච්ඡා සම්මන්ත්‍රණ වලට සහභාගී වීම. අදාළ පාර්ශ්වයන් සමග සාකච්ඡා සම්මන්ත්‍රණ වලට සහභාගී වීම. රයිට්. ඔන්න අපිට හෙන්රි මිස්බර්ග් කියපු රෝල්ස් ටික භූමිකාවන් ටික. හෙන්රි මිස්බර්ග් 1970 තමන්ගේ භූමිකා ප්‍රවේශය නැත්නම් රෝල් අප්‍රෝච් තුල අපිට කියනවා what's managers do කළමනාකරුවන් කරන්නේ කුමක්ද? ඒ අනුව භූමිකා තුනකට බෙදනවා. අන්තර්පුජ්‍යල භූමිකාව, ඒ වගේම තොරතුරුමය භූමිකාව සහ ඒ වගේම තීරණමය භූමිකාව. ඒ අනුව මේ භූමිකා තුනට අදාළව අනු භූමිකා 10ක් කතා කරා. ඒ 10 තුල එකිනෙක අනෙකට එකක් වෙනස් ස්වභාවයන් ටිකත් අපි කතා කළා. හරි. ඊළඟට කළමනාකරණයේ තවත් උපකොටසක් අපි කතා කරන්න යනවා දැන්. කාර්යාල කළමනාකරණය. ටිකක් හොඳට ඔලුවට දාගන්න ඕන පාඩමක්. නිබන්ධනයේම ඕන කියන්නේ එකයි කාර්යාල කළමනාකරණය. බලමු මොකද්ද කාර්යාල කළමනාකරණය තුළ අපිට දකින්න ඇහෙන්න ලැබෙන්නේ කියලා. කාර්යාල කළමනාකරණය. දැන් මේ වචනේ දිහා බලනකොට අපිට තේනවා කාර්යාල කියන එක. කාර්යාල කියන එකේ අපිට ඔලුවට දාගන්න ඕන කොටසක් තියෙනවා. කාර්යාල. හරිද? ඔයාට ඕනම වෙලාවක දැනෙන දෙයක් තමයි කාර්යාල කියන එක. කාර්යාලය කියන එක නැති තැනක් නැහැ වගේ වාට දැනෙනවා ඇති මම හිතන්නේ සාමාන්‍ය. කාර්යාලයක් කියන එකක් ක්ලේසියෙන් අපිට නැහැ කියලා කියන තැනක් නැහැ. සමහර කාර්යාල අද වාහන තුලත් පවත්වා යනවා. ගුවන් යාන තුලත් තියෙනවා. අභ්‍යවකාශෙත් කාර්යාල තියෙනවා. බිම විතරක් නෙවෙයි. ඒට අමතරව ගොඩබිම විතර නෙවෙයි ජලයේත් කාර්යාල තියෙනවා. මුහුද යටත් කාර්යාල තියෙනවා. ඉතින් කාර්යාල යක් පිළිබඳ අපිට අදහසක් හැමතැනම තියෙනවා. දකින්න ඕන තැනක තියෙනවා. දැන් ඔයා ඉස්ලාම ඉස්කෝලේ යනකොට ඔයාට කාර්යාලයක් දකින්න හම්බුණා. ඉස්කෝලේ තිබුණ ඔෆිස් එක. කාර්යාලය. ඉතින් ඒ නිසා අපිට කාර්යාල පිළිබඳ ලොකු අවුලක් නැහැ. මොකද අපිට කාර්යාල පිළිබඳ හොඳ හැඟීමක් දැනීමක් තියෙනවා. මොකද පාසල් ගියපු ඕගොල්ලන්ට පාසල් තුලම කාර්යාලය දකින්න හම්බුණා. ඊට අමතරව ඔයා ගියපු හැම තැනම ඔයාට කාර්යාලය දකින්න හම්බුණා. ඔයා ගියපු තැන් මතක් කරගන්න බලන්න බෙහෙත් ගන්න ගියපු හොස්පිටල් එකේ තිබුණා. විදුලි බිල ගෙවන්න ගියපු තැනේ තිබුණා නේද? එතකොට ඔයා විවිධ අවශ්‍යතා වලට තැන් වලට ගියපු තැන් නැති තැනක් නැහැ. ඔය ගියපු හැම තැනකම තිබුණා. අඩු ගානේ බඩු කඩේක පවා සිල්ලර බඩු ගන්න, තොග බඩු ගන්න තැනක පවා තමන් ගියේ කොතැනටද මේ කාලේ මතක තියෙන තැන් ඒ හැම තැනම කාර්යාලයක් තිබුණා. එහෙනම් මේ කාර්යාල කොහොමද කළමනාකරණය කරන්න කියන එක තමයි අපි දැන් ඉගෙන ගන්න. ඉතින් අපි කාර්යාල වර්ගීකරණයකට ලක් කරගෙන කාර්යාලයක් මොකක්ද කියලා හඳුනගෙන මේ කාර්යාල කළමනාකරණය පිළිබඳ දැනුම ලබා ගන්න ඕන. මොකද මැනේජ්මන්ට් ඉගෙන ගන්න කෙනෙක් මුලින්ම මම හිතන්නේ try කරන්නේ ඕනම කෙනෙක් උත්සාහවන්ත වෙන්නේ කාර්යාලයක ජොබ් එකකට යන්න. නිකන් ඔය මොකක් හරි හම්බෙන ජොබ් එකකටමයි යන්නම් කියලා නෙවෙයි ඔයාගේ අදහස තියෙන්නේ. අපි ඔෆිස් එක ජොබ් එකකට යන්නම් කියලා හිතාන ඉන්නේ. එහෙනම් ඒ ඔෆිස් එක මේ ලංකාවේ වෙන්න පුළුවන්, පිටරට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගම හදාගත්තු තැනක්, තමන්ගේම බිස්නස් එක ඔෆිස් එකක් වෙන්නත් පුළුවන්. අපි නම් කියන්නේ පුළුවන් තරම් try එකක් දෙන්න අනුන් ළඟ රස්සාවලට යනවට වඩා ඔයා ව්‍යවසායකයෙක් තමන්ගේ බිස්නස් එකක් පටන් ගන්න.
වැඩි කල නොයවා පොඩි පොඩි බිස්නස් ඔලුවට දාගන්න. කොච්චර බිස්නස් යවන්නේ. මල් පැල ටිකක් පෝච්චුල දාලා පාරයින තියන්න බලන්න. වාගේ බිස්නස් එක හැදෙනවා. නේද? ඔය පොඩි රෙදි ටිකක් තැන් තැන් වලින් ගෙනල්ලා එල්ලලා පාරේ අයින තියන් ඉන්න බාණ්ඩු අයින තැන වාට බිස්නස් එකක් හැදෙනවා. නේ? ඊට පස්සේ Tamanට පොඩිවට චූටි හතර වටේ වට කරලා මේ උදේට ඉන්දියාප්ප ටිකක් විකුණන්න බලන්න. නේද? බුලත් විට ටිකක් විකුණන්න. පොඩි පොඩි සීන බෝල පැකට් ටිකක් එල්ලගෙන ලොකු බිස්නස් නේ මම මේ කියන්නේ. පොඩි දේවල් ටිකකින් ඔලුව හදා ගන්න බලන්න. පොඩි දේවල් වලින් තමයි මේක පටන් ගන්න ඕනේ. ලොකු බිස්නස් කාර්යෝ ලෝකේ හැදිලා තියෙන්නේ පොඩි වැඩ කරලා. ඒක පාර මහා ලොකු බිස්නස් එකක් කාටවත් පටන් ගන්න බැරිලා දෙනවා. කාලයක් තිස්සේ අවුරුදු 10 15 යනකොට ඔන්න හිතා ගන්න බැරි බිස්නස් හැදෙනවා. නේද? ඒ නිසා මම අර කිය විදිහට පොඩිවට බිස්නස් එකක් පටන් පොඩි එළවලු දෙකක් තුනක් තියාගෙන පොඩි ලෑල්ලක් තියාගන්න නේද? මුට්ටියක් ඉස්සරහා තියාගෙන බඩේ මුට්ටියක් සම්බන්ධ පොඩි බිස්නස් එකක්. බුලත් විටියක් විකුණන පාරායින් ඒවා ඉන්නවනම් රෙදි ටිකක් ගෙනලා එල්ලලා තියාගන්න. මල් පැල ටිකක් හදලා පාරායින් තියාගන්න පැකට් කරලා. පොඩි ගාණක් අතට එනවා. කවුරු හරි ඔක අරයි යනවා. වතුර ටිකක් දාන්න විතරයි තියෙන්නේ. මිරිස් පැල ටිකක් බටු පැල ටිකක් පැකට් වල දාලා Taman තියාගන්න ඉන්න තැන මොකක් හරි කරන්න පුළුවන් අපිට. එහෙනම් ලොකු දේවල් ගැන ලොකුවට හිතන්න එපා. ව්‍යවසායකයේ හැදුණු පොඩි තැන් වලින්. වතුර බිඳුව බිඳුව එකතු වෙලා තමයි ජෝග්ගුවක් පිරෙන්නේ. ඉතින් ඒ වගේ try එකක් දෙන්න අනුන් ළඟ රස්සාවලට ගිහිල්ලා අනුන් එක්ක හැප්පිලා උදේ පාන්දර 4ට 3ට නැගිටලා බත් ගෙඩි උතාන වැඩට ගිහිල්ලා රෑ 8 9ට ගෙදර ඇවිල්ලා ජීවිතයක් නැතුව කවුරුට හරි තමන්ගේ ශ්‍රමය දීලා පාරවල් රස්සය හදනවට වඩා හොඳම දේ මම නම් කියන්නේ තමන්ගේම දෙයක් plan කරන්න. පුළුවන් තරම් try කරන්න අද සිට දැන් සිටම පටන් ගන්න. ඉතින් physical business නැතුව ඕන තරම් online business තියනවා කරන්න. දැන් buying and selling තියෙනවා. අපි ළඟ තියෙන දේවල් තව කාට හරි දෙනකට විකුණන්න පුළුවන්. තව කායෙන් හරි අරගෙන එක් කාටට විකුණන්න පුළුවන්. කොච්චර තියනවද නේද? අද වෙබ්සයිට් මොන තරම් තියනවද buying and selling කරන්න. පොඩි මුදලක් වියදම් කරගෙන වැඩේ හිමීට පටන් ගන්න. හැබැයි බොරුවේවට අහු වෙන්න එපා ඉතින්. බොරුවේ වොන් තරම් තියනද අපි ගොඩක් වෙලාට තරුණ තරුණියන් අහුවෙන්නේ ගිහලා බොරුවේවටනේ පිරමීඩ් කහනේවට නේද? ඒ වගේම ඔය එක එක්කෙනාගෙන් සල්ලි අරගෙන තව එක්කෙනෙක් සල්ලි මවනවා කියන ඒවට. ඒ වගේ ගේම් ගාලා සල්ලි හොයනවා කියන අරවට මට ඒවට අහුවෙන්න එපා. ඒවා පුළුවන් නම් ලෝකෙ යම්මනසෙම කරයි. ඒවා සාර්ථක නැහැ. ඒවා සාර්ථකයි. ඒවා අර හූදු ඒවට කියන්නේ හූදු කියලා. ඌදු වලින් සල්ලි ආවන අය ඉන්නවා. ඔය කැසිනෝ වගේව තියෙන. ඒවා ඉතින් මහා කෝටිපති ධන කුවරයෝ ගිහිල්ලා සමහරට ඔළුව විකාර වෙච්ච මිනිස්සු, ගෙවල් වල පෞල් ජීවිත නැති අය, ගෑනුන්ට ගෑනු කට්ටියට පිරිමි කට්ටිය නෑ ගෙවල් වල, පිරිමි කට්ටිය ගෑනු කට්ටිය නෑ, අම්මට තාත්තා නෑ, අන්න ඒ වගේ තමයි ඒ වගේ හුදු කපන තැන් වල ඉන්නේ. ප්‍රසිද්ධ හුදු කපන තැන් රටවල තියෙනනේ කැසිනෝ වගේ. ඔය තව අස්වරේස් දාන තැන් වගේ. කොච්චර තියෙනවද? ඒවා නෙවෙයි මං කියන්නේ. ව්‍යවසායකයෙක් හැටියට වැඩ කරන්න Tamanට පුළුවන් වැඩි ඕනේ පොඩි පැකට් එකක පස් ටිකක් දැම්ම ඔය කඩේ තියෙන අර කළු පාට පොලිතින් එක. එයාලා පස් ටිකක් දැම්ම වතුර ටිකක් දැම්මා. තව ඕනනම් ඔය මොනවා හරි ගොම පොර ටිකක් හරි කොහෙලා දැම්ම. මිරිස් ඇට ටිකක් ගෙනලා දාන්න පැලවෙනවා. පැල ඒක අපි බලන්න තෝරන වතුර ටිකක් දාන්න. ඕක පාරායිනේ තියලා සේල් විකුණනවා කියලා ගහන්න. රුපියල් 80යි 100යි කියලා ගහන්න මිනිස්සු අරයි යනවා. හරි මල් පැල ටිකක් හදන්න. නේ තව මොන්න තරම් අපිට දේවල් කරන්න පුළුවන්. පොඩි පොඩි දේවල් කරලා අපිට පුළුවන් තමන්ගේම ව්‍යාපාරයක් ගොඩනගන්න. ඒකට කියනවා ව්‍යවසායකයෝ කියලා. ඉතින් අන්න ඒ ව්‍යවසායකර්ත මයින්ඩ් එක මේ කළමනාකරන දේශන තුලින් ඔබ ඇති කර ගන්න ඕන අනිවාර්යයෙන්ම. එතනින් එහාට තමයි ඔයාගේ ලයිෆ් එක එන්ජොයි කරන්න පුළුවන්. මොකද අනුන් ළඟ ජොබ් කරන්න අපිට පුළුවන්. හැබැයි අපිට අපේම දෙයක් හදාගත්තොත් අපිට තව ගොඩක් කාට ජොබ්ස් දෙන්නත් පුළුවන්. පොඩිවට පටන් ගන්න. පොඩිවට පටන් අරගෙන සමහර ඔය රෙදිපිලි බිස්නස් එකම කරන ගොඩක් අය සමහර පොඩි පොඩි මේ රෙදි දෙක තුනක් විකුණලා තියෙනවා. සමහරට පාරේ ඉස්සරහා තමන්ගේ අට්ටාලයක් ගහගෙන රෙදි දෙක තුනක් පහක් ගවුමක් කලිසමක් ඒ වගේ චීත්‍යයක් සරමක් විකුණලා තමයි අද ඔය ලොකු බිස්නස් රෙදි විකුණනා ඉන්නේ. ඒ වගේ එතනින් හිතන්න ස්ටෙප් එකක් ගන්න. ඉතින් මම මේ කාර්යාල කළමනාකරණය තුලදී ඔයගොල්ලෝ ඔළුවට දැම්මේ ඒක මොකද කාර්යාලයක් කියන එක අපිට හම්බෙන්නේ හැමතැනම හම්බෙනවා. සමහර අයගේ කාර්යාල ගුවනේ පවා තියෙනවා, අභ්‍යවකාශ පවා තියෙනවා. අඟහරු ලෝකේ පවා කාර්යාල හදන්න යනවා දැන්. තියෙන කාර්යාල හැමතැනම තියෙනවා. ඒ අනුව එදා මෙදා තුර මේ කාර්යාලයට කළමනාකරණය ගැන ඉදිරිපත් වුණු විවිධ මතවාද කාර්යාලයක් කොයි වගේද කියලා අපි ඉගෙන ගනිමින්, ඒ ගැන ඔළුවට දා ගනිමින් මේ what is management කියන කොටස අපි ඔළුවේ මේ පාඩම් කොටසට යම් කාර්යාල කළමනාකරණය.
ඔෆිස් මැනේජ්මන්ට් කාර්යාලයක් යනු කුමක්ද? What is an office? මාතෘකාවත් හොඳටම කියවගෙන ඉස්සරහට ටික ටික යන්න. කාර්යාලයක් යනු හොඳට ඔළුවේ තියාගන්න ඕනෑම සංවිධානයක වැදගත් අංගයක්. එතකොට දැන් අර මං කියපු විදිහට කාර්යාලයක් නැති තැනක් නැහැ. හැම තැනකම වැදගත්ම අංකයක්. රාජ්‍ය දෙපාර්තමේන්තුවක් කාර්යාල තියෙන තැන. පෞද්ගලික ව්‍යාපාරික ආයතනයක්. ඌ අධ්‍යාපන ආයතනයක් වැනි ඕනම සංවිධානයක ක්‍රියාකාරීත්වය සඳහා කාර්යාලයක් අවශ්‍ය වේ. කාර්යාලය කියන එක මේ හැම තැනටම නැතුවම බැරි දෙයක්. විවිධාකාර ක්‍රියාකාරකම් වලින් විවිධාකාර ක්‍රියාවලින් ඔස්සේ තොරතුරු රැස් කිරීම. ඔන්න විවිධාකාර ක්‍රියාවලින් ඔස්සේ කරන්නේ මොකද? තොරතුරු රැස් කරනවා. එම තොරතුරු අවශ්‍ය ලෙස පුජ්‍යලෙන් සම්පාදනය කිරීම, විධාන නිකුත් කිරීම, අභ්‍යන්තර සහ බාහිර පාෂාණ තේවල් සැපයීම වැනි කාර්යයන් රාශියක් කාර්යාලයකින් මම ඉටු කරනවා. යන පැහැදිලි වන කරුණක් වන්නේ කාර්යාලයේ යන්න ලිපිකාර ක්‍රියාකාරකම් මා බැඳී පවතින බවයි. නෝරුවේ දාගත්තා නම් කාර්යාලයක් කියන්නේ මොකක්ද කියලා. දැන් කාර්යාලයක් නැති තැනක් නැහැ කියලා අපි දැන් දන්නවා. ඒ වගේම විවිධ ක්‍රියාකාරකම් ඔස්සේ එක එක තොරතුරු රැස් කරනවා. කාර්යාලය තුළ කරන එකම දේ තමයි collecting information. තොරතුරු රැස් කර ගන්නවා කාර්යාලය තුළට. මිනිස්සුන්ගේ තොරතුරු, වැඩට එන අයගේ තොරතුරු, සේවකයන්ගේ තොරතුරු, ඒ වගේම අධ්‍යක්ෂවරුන්ගේ තොරතුරු, මිලදී ගැනීම, විකිණීම්, ඒ වගේ පඩි නඩි ගෙවීම, ඕවර් ටයිම් කරන ඒවා මේ ඔක්කොම කාර්යාලයක් ඇතුළේ රැස් කර ගන්නවා තොරතුරු. කාර්යාලයක් ඇතුළේ තමයි ඒවා ටික තියෙන්නේ. එම තොරතුරු අවශ්‍ය නිසි පුජ්‍යලෙන් වෙත සම්පාදනය කරනවා. අන්න එතනදී කාර්යාලයක වෙන ඊළඟ දේ තමයි පුතේ ඒ එකතු කරගත්තු තොරතුරු අවශ්‍ය අයට සම්පාදනය කරනවා. ඔබ දැකලා ඇති සාමාන්‍යයෙන් ගොඩක් ලොකු ආයතන වල කාර්යාලය තියෙන්නේ මැද. එහෙම නැත්නම් එක තැනක අයින් එක. ඒ කියන්නේ හැම කට්ටියක්ම හැම අංශයක්ම පේන විදිහට තමයි ඔෆිස් එකක් තියෙන්නේ. ඒ නිසා සමහරට ඔෆිස් එක තියෙන උඩම තට්ටුවේ. ඒක කට්ටිය ඔක්කොම පේනවා. අන්න ඒ වගේ විවිධ ආකාරයේ කාර්යාල ස්ථානගත වෙන්න පුළුවන්. දැන් තොරතුරු එකතු කර ගන්නවා. ඒ තොරතුරු අවශ්‍ය බාහිර පාර්ශ්වයට සපයනවා. ඒ වගේම විධාන නිකුත් කරනවා. ඒ හැම කටයුත්තක්ම සිදු වෙන්නේ කාර්යාලයක් තුළදී. ඒ අනුව කාර්යාලයක් කියන්නේ ලිපිකාර ක්‍රියාකාරකම් හා බැඳී පවතින බවයි. මතක තියාගන්න ලිපිකාර ක්‍රියාකාරකම් කියන්නේ මේ ෆයිල් ලිපිගනු කොල කැලිත් එක්ක වැඩ කරනවා විතරක් නෙමෙයි. කම්පියුටර් සහ සිස්ටම් එක වැඩ කරනවා පවා. ඉලෙක්ට්‍රොනික උපකරණ එක්ක වැඩ කරන දේවල් වලට පවා කියනවා ලිපිකාර ක්‍රියාකාරකම් කියලා. ඒ අනුව විවිධ පුජ්‍යලීන් කාර්යාල නිර්වචනය කරලා තියෙනවා. එක එක පුජ්‍යලීන් මේ කාර්යාල කියනවා නිර්වචනය කරලා තියෙනවා. අපි මේ වගේ නිර්වචන කීපයක් බලමු මොනවද නිර්වචන කියලා. ඒ අනුව ඩික්ෂනරි මීනින් එකක් තියෙනවා. ඩික්ෂනරි මීනින් එකක් කියලා කියන්නේ ළමයි අපි කියන්නේ ඩික්ෂනරියක් කියන්නේ මේ ශබ්දකෝෂයක්. ශබ්දකෝෂයක කාර්යාලය කියන එක මෙන්න මේ විදිහට නිර්වචනය කරලා තියෙනවා. මෙතෙන් ඩික්ෂනරි මීනින් කියන්නේ මේක. ඒකේ කියනවා ව්‍යාපාරික ගනුදෙනුවක් සහිත ස්ථානයක් හෝ ලිපිකාර ක්‍රියාකාරකම් කරනු ලබන දෙපාර්තමේන්තුවක් හෝ කාමරයක් කාර්යාලය වේ. අම්බයන් ලස්සනට කියනවා ඩික්ෂනරි මීන් එක කියනවා මොකද්ද? ව්‍යාපාරික ගනුදෙනුවක් සහිත ස්ථානයක්. ඒ කියන්නේ ව්‍යාපාරයේ ගනුදෙනු සිද්ධ වෙනවා. හරිද? ගන්නවා විකුණනවා ඒ වගේම මේවට මුදල් හදල් හම්බ වෙනවා පොත්වල සටහන් කරනවා. අන්න ඒ වගේ ස්ථානයක් හෝ ලිපිකාර ක්‍රියාකාරකම් කරනු ලබන දෙපාර්තමේන්තුවක් හෝ කාමරයක් කියකට කියන නම තමයි කාර්යාලය. එහෙනම් ව්‍යාපාරික ගනුදෙනු සිදු වෙනවා ඒවා සටහන් කරනවා ලිපිකාර ක්‍රියාකාරකම් කරනවා අන්න ඒ වගේ දෙපාර්තමේන්තුවක් කියන්නේ රාජ්‍ය ආයතනයක් වගේ තැන එහෙම නැත්නම් ඕනම තැනක තියෙන කාමරයක් අර වගේ ක්‍රියාකාරකම් කරන කාර්යාලයක් කියලා නම් කරනවා. ඒ කියන්නේ ඩික්ෂනරි එක තියෙන එක. අන්තර්ජාලය තුලත් මේක අපිට බලා ගන්න පුළුවන්. ඉංග්‍රීසියෙන් එක් කියන office is place for the transaction of business the room or department where is the clerical work is done කියලා. ඉතින් ඉංග්‍රීසි කොටසත් ඔයාලට කියවගෙන ඔළුවට දා ගන්න ඕන තේරුම. ඊළඟට අපිට කියනවා ඩෙන්ය ජේ.සී. ඩෙන්ය ජේ.සී කියන කෙනා තමන්ගේ ඔෆිස් මැනේජ්මන්ට් කියන කෘතිය තුල පොත තුල 1969 වගේ කාලේ ටිකක් පරණ කියමනක් 1969 ඩෙන්ය ජේ.සී කියන කළමනාකරණය පිළිබඳ අදහස් දරපු පුජ්‍යලෙක් කියනවා තමන්ගේ ඔෆිස් මැනේජ්මන්ට් කියන පොතේ ලිපිකාර ක්‍රියාකාරකම් කරනු ලබන ස්ථානයේ කාර්යාලයක්.
ලිපිකාර ක්‍රියාකාරකම් කරනු ලබන ස්ථානයක් කාර්යාලය. කොහේ හරි තැනක ලිපිකාරක ක්‍රියාකාරකම් වෙනවනම් ලිපි ලේඛන කටයුතු සිද්ධ වෙනවනම් අන්න එතෙන්ට කියනවා කාර්යාලයක් කියලා. ඉංග්‍රීසියෙන් කියනවා office is place where clerical operation are carried on කියලා. ඒවත් කියවගෙනම යන්න. ඉතින් මම මේ highlight කරගෙන යන්නේ වාට වැදගත් වෙන්න වාගේ නිබන්ධනෙත් ඔයා ඉතින් මේවා කරගෙන යන්න ඕනේ. එතකොටයි වාට පුළුවන් වෙන්නේ තමන් ඉගෙන ගත්තා කියලා තමන්ට දේවල් ටිකක් එකතු කරගන්න. ඊළඟට කියනවා ඇරෝරා SP. තවත් නිර්වචනයක් දෙනවා ඇරෝරා SP කියන එක කෙනා. හරි තව නිර්වචන ගොඩක් තියෙනවා. අපි කීපයයි මේ කතා කරන්නේ. ඔහුගේ ඔෆිස් මැනේජ්මන්ට් කියන කෘතිය 1980 කියනවා. මොකක්ද කියන්නේ? ලේඛනවල සඳහන් තොරතුරු එක්රැස් කරන හා ලේඛනවල සඳහන් තොරතුරු එක්රැස් කරන හා එම තොරතුරු ලේඛනගත කරන එසේම ව්‍යාපාරයේ වර්තමාන අනාගත මෙහෙයුම් සඳහා ආරක්ෂා කරගන්න ලබන ස්ථානය කාර්යාලයක් වේ. ඔන්න කාර්යාලයක් කියලා කියනවා ඇරෝරා SP. මොකද කියන්නේ 1980 ඔෆිස් මැනේජ්මන්ට් කියන කෘතියේ ලේඛනවල සඳහන් තොරතුරු ලිපි ලේඛනවල එක එක තොරතුරු සඳහන් වෙනවනේ ආයතනට ඕන දේවල් ලියලා තියෙනවනේ නේද පොත්පත්වල මුදල්ද විකුණුම්ද ආදායම්ද වියදම්ද වත්කම් වගේ මේ ඔක්කොම ටික ලියලා තියෙනවා හරිද එම තොරතුරු එක්රැස් කරන හා එම තොරතුරු ලේඛනගත කරන එසේම ව්‍යාපාරයේ වර්තමාන අනාගත මෙහෙයුම් සඳහා ආරක්ෂා කරගන්න එහෙනම් මේ බිස්නස් එකේ තියෙන වර්තමාන අනාගත මෙහෙයුම් සඳහා මේවා ආරක්ෂා කරගන්නත් ඕන. රැක බලා ගන්නත් ඕන. අන්න ඒ වගේ ස්ථානයකට කියන නම තමයි කාර්යාලය. Office is place where information on paper converge and information is documented, preserved and used for current and future operations of business කියලා ඉංග්‍රීසියෙන් එක කියන්නේ. ඔන්න කාර්යාලයක් කොයි වගේද? කාර්යාලයක් තුළදී එදා මෙදා තුර ඉදිරිපත් වන යම් යම් නිර්වචන කීපෙකුත් අපි ඔළුවට දාගත්තා. රයිට් අපි බලමු නූතන කාර්යාලයක කාර්යයන් මොනවද කියලා. දැන් නූතන කාර්යාලයක් කියන්නේ සාමාන්‍ය අද දවසේ අපිට දකින්න තම්බෙන කාර්යාලයක. නූතන කාර්යාලයක් අපි බලමු කොයි වගේද කියලා. එක තියෙනවා functions of office management කියන එක තියෙනවා මූලික හෝ දෛනික කාර්යයන්. මූලික හෝ දෛනික කාර්යයන්. ඒකේ උඩින් ලියා ගන්න මූලික හෝ දෛනික කාර්යයන් කියන එකේ basic or routine function කියලා. basic or routine function. basic or routine function. ලියන්න බැයි නම් කියන්න මම ලියන්න. basic or routine function ඉංග්‍රීසියෙන්. basic or routine function. දෙවෙනි එක පරිපාලන කළමනාකාර කාර්යයන් නැතොත් අනිවාර්ය කාර්යයන්. පරිපාලන කළමනාකරන කාර්යයන් නැතොත් අනිවාර්ය කාර්යයන් කියන එක ඉංග්‍රීසි තේරුම. administrative management function. administrative management function. administrative management function or administrative management function or ancillary function. Administrative management function or ancillary function. Administrative management function or ancillary function. ඊළඟ අනෙකුත් කාර්යයන් කියන එක උඩින් ලියන්න other functions other functions other functions
දැන් අපි කාර්යාල කළමනාකරණය ගැන මේ ටික ටික කතා කරලා ඒ පිළිබඳ දැනුම ගන්න යන්නේ. ඉතින් ඒ පිළිබඳව ඔබට දැන් හොඳ අදහසක් තියෙන්න ඕන. කරන දේ මොනවද කියලා. ඊළඟට අපිට තියෙනවා කාර්යාලයක මූලික කාර්යයන්. Basic function of an office. Basic function of an office. කාර්යාලයක මූලික කාර්යයන්. ඒ අනුව තියෙනවා කාර්යාලයක මූලික කාර්යයන් හතරක්. එකේ එක තමා තොරතුරු ලබා ගැනීම, ඉරක් රැස් කිරීම. තොරතුරු ලබා ගැනීම, ඉරක් රැස් කිරීම. එහෙනම් කාර්යාලයක කාර්යයන් අතර පළවෙනි එක තමයි තොරතුරු ලබා ගැනීම. දැන් ඉස්සෙල්ලත් අපි කතා කරා එමෙතන රැස් කිරීම. ඉංග්‍රීසියෙන් ලියා ගන්න to receive or collect information. 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 ඊළඟ දෙක තියෙනවා එම තොරතුරු පිළිබඳ වාර්තා සැකසීම. දැන් ඔයා කාර්යාලයක් තුල වෙන්නේ මොනවද කියලා ඔළුවේ තියාගෙන තමයි මේක කරගෙන යන්නේ. නිකන් අර කොලේ ලියන්න එපා. ජොබ් එකක් ඔයා ඔෆිස් එකකට ගියත් ඔබේම කියලා ඔෆිස් එකක් ඔබ හදාගෙන ඉදිරි කාලේ හොඳ සැලසුම් සහගත ජීවිතයක් හදාගත්තත් ඔබට මේවා වටිනවා. මොකද අනිත් අය වැඩ කරනකොට සමහර වෙලාවට නොදැනයි වැඩ කරන්නේ. දැන් ඔබ මේවයි කෝස් කර කර ටික ටික උඩට ගියපොම දැනගෙන තමයි ඔෆිස් වල ජීවත් වෙන්නේ, වැඩ කරන්නේ. අංක 3 එම තොරතුරු පිළිබඳ වාර්තා සැකසීම. ඒක ලියනවා to prepare a record. To prepare a record. To prepare a record or such information. To prepare a record or to prepare a record or such information. Such information. අංක 3 එම තොරතුරු සැකසීමේවත් පිළියෙල කිරීම. එම තොරතුරු සැකසීමේවත් පිළියෙල කිරීම. කියන එක ඉංග්‍රීසි තේරුම to process and arrange. To process and arrange to process and arrange all such information. To process and arrange all such information. අංක 4 සකසන ලද තොරතුරු අවශ්‍ය අවස්ථාවේදී අධිකාරීත්වයට සම්පාදනය කිරීම. සකසන ලද තොරතුරු අවශ්‍ය අවස්ථාවේදී අධිකාරීත්වයට සම්පාදනය කිරීම. හා ආරක්ෂා කිරීම. සකසන ලද තොරතුරු අවශ්‍ය අවස්ථාවේදී අධිකාරීත්වයට සම්පාදනය කිරීම හා ආරක්ෂා කිරීම. ඒක ඉංග්‍රීසියෙන් ලියන්න. හිස්තැනේ to supply ready-made information. To supply ready-made information. To supply ready-made information. To supply ready-made information to the authorities. To supply ready-made information to the authorities
to the authorities when asked and when asked and ASKD asked and preservation when asked and preservation when asked and preservation ඉංග්‍රීසියෙන් ලියන්න පුරුදු වෙන්න ඕන. දැන් කාර්යාල කළමනාකරණය අපි කරන්නේ. ඉංග්‍රීසිත් හදා ගන්න ඕන. ඉංග්‍රීසි අපිට බෑ බෑ ගගා ඉඳලා බෑ. සමහරට සමහර දවස්වල මම ලිව්වා ටිස් තැනේ දැන් ඔය ලියන්න නැතුව යන්නේ ඔයාගේ ඉංග්‍රීසි දැනුමත් කොහොමද කියලා ඔයා පොඩ්ඩක් මැනගන්න ඕනේ. ඒකට ඔෆිස් එක ජොබ් එකකට යන්න නම් ඉංග්‍රීසි පිළිබඳ සාමාන්‍ය දැනීමවත් පවත්වා ගන්න ඕන ටික ටික. ඔය තමයි කාර්යාලයක මූලික කාර්යයන් තම බේසික් ෆන්ක්ෂන් කියලා කියන්නේ. අපි ඊළඟ කොටසට එනවා. ඊළඟ කොටස තියෙනවා පරිපාලන හා කළමනාකරණ කාර්යයන්. පරිපාලන හා කළමනාකරණ කාර්යයන්. පරිපාලන හා කළමනාකරණ කාර්යයන් ඇඩ්මිනිස්ට්‍රේටිව් ඇන්ඩ් මැනේජ්මන්ට් ෆන්ක්ෂන් කියලා කොටසක්. කාර්යාල තුල සිදුවෙන දේවල් ටික තමයි මේ කතා කර කර යන්නේ. රයිට්. ඒකේ අංක 1 යටතේ ලියන්න මැනේජ්මන්ට් ෆන්ක්ෂන්. ලියා ගන්න බැරි තැන් තියෙනවා නම් මැසේජ් එකක් කරලා දාන්න. මැනේජ්මන්ට් ෆන්ක්ෂන්. මැනේජ්මන්ට් ෆන්ක්ෂන්. ඉස්රායිල් කළමනාකරණ ක්‍රියාකාරකම්. මැනේජ්මන්ට් ෆන්ක්ෂන් සිංහලෙන් ලියන අය ඕනනම් කළමනාකරණ ක්‍රියාකාරකම්. දෙක development of office system development of office system and procedure development of office system and procedure development of office system and procedure කාර්යාලීය පිළිවෙත් සංරක්ෂණය කිරීම සිංහලෙන් කාර්යාලීය පිළිවෙත් සංරක්ෂණය කිරීම අංක 3 form design and control form design and control form design and control ආකෘති සැකසීම හා පාලනය කිරීම ආකෘති සැකසීම හා පාලනය කිරීම මේවා පුතේ කටපාඩම් කරන්න එහෙම නෙවෙයි දෙන්නේ. සමහර දේවල් ඔයා මේවා අහලවත් නැති දේවල් ඇති. සමහර දේවල් ඔයා දන්න දේවල් ඇති. හැබැයි කවදා දවසක රස්සාවකට ඔෆිස් එකකට යනවනම් මේවා ගැන කල්ලාතුව බලන්න. ආයතනයක් තුළ මට දකින්න අහන්න මොනවද තියෙන්නේ. ඒ ඔයා දන්නවනම් තමයි සම්මුඛ පරීක්ෂණයක් පව ඔයාට සමත් වෙන්න ලේසි වෙන්නේ. ඒ වගේම ඔබේම කවදාසක කාර්යාලයක් බිස්නස් එකක් කරනවා නම් ඔබට මේවා ඉතා වැදගත් වෙයි. අනිත් ඈත් එක වැඩ කරන්න. අංක 4 selection and purchase of office application selection and purchase an office application selection and purchase an office application
කාර්යාලීය උපකරණ තේරීම හා මිලදී ගැනීම. කාර්යාලීය උපකරණ තේරීම හා මිලදී ගැනීම. ඊළඟට personal function පස්වෙනි එක. personal function ඊට යටින් සිංහලෙන් ආයතනික සේවකයන් සම්බන්ධ තීරණ ගැනීම හා ක්‍රියාත්මක කිරීම. ආයතනික සේවකයන් සම්බන්ධ තීරණ ගැනීම හා ක්‍රියාත්මක කිරීම. ඊළඟ එක අංක 6 controlling office cost. controlling office cost. controlling office cost. controlling office cost. කාර්යාලී පිරිවැය පාලනය කිරීම. කාර්යාලී පිරිවැය පාලනය කිරීම. අංක 7 maintenance of record. maintenance of record. maintenance of record. maintenance of record වාර්තා පවත්වාගෙන යාම. වාර්තා පවත්වාගෙන යාම. අංක 8 planning scheme and policies. planning scheme and policies. planning scheme and policies. planning scheme and policies එකේ සිංහල තේරුම යෝජනා සැලසුම් කිරීම හා ප්‍රතිපත්ති. යෝජනා සැලසුම් කිරීම හා ප්‍රතිපත්ති. අංක 9 safeguarding the assets. safeguarding the assets. safeguarding the assets. ආයතනයේ වත්කම් ආරක්ෂා කිරීම. safeguarding the assets. ආයතනයේ වත්කම් ආරක්ෂා කිරීම. right. අදට අපි ඔච්චරයි කතා කරන්නේ. මොකද ඊළඟ දවසට තා ලොකු කොටසක් තියෙනවා අපිට පැහැදිලි කරගෙන කතා කරලා ඉවර කරන්න කාර්යාල කළමනාකරණයට අදාළව. සහ අපි එතකොට මැනේජ්මන්ට් කියන ඔයගොල්ලෝගේ සිලබස් එක ඔයාලා දන්නවා. මම සිලබස් එකයි පාරක් පෙන්නන්නම්. ඒ කෝස් එකේ මෙන්න මේ විෂයන් 4 තමයි ආට කරන්නේ. ඒකේ දැන් ඔයාලට මැනේජ්මන්ට් කොටසේ ගොඩෝ දේවල් අපි කතා කරා. ඊට වඩා අපිට කතා කරන්න කාලයක් ඉන්නේ. මේ ටියුටෝරියල් වලින් පස්සේ මැනේජ්මන්ට් ඉවර වෙනවා. ඊළඟට අපි කතා කරනවා HRM මානව සම්පත් කළමනාකරණය පිළිබඳ නිබන්ධනය ලබා දෙනවා. ඊළඟට මාකටිං, ඊළඟට බැංකින්. මේ සිලබස් එක වලට මතක ඇති. ඉතින් මේ ටික අපි කතා කරලා ඉවර කරගන්න අපිට තව කාලයක් තියෙනවා, පොඩි කාලයක් තියෙන්නේ. ඒ නිසා සූදානම් වෙන්න ලබන සතියේ ඉඳලා හැමෝම සම්බන්ධ වෙන්න දිගටම. එතකොට මැනේජ්මන්ට් ඉවර කරනවා. ඒත් එක්කම අපි මාකට් HRM පටන් ගන්නවා. ඒ නිබන්ධන සියල්ල ඔයගොල්ලන්ට ගෲප්ස් වලට දානවා. ඒ PDF නිබන්ධන මුද්‍රණය කරගෙන ළඟ තියාගෙන වැඩ කරගෙන යන්න. මොකද අපිට කාලය බොහොම සීමිතයි. අපි පුළුවන් වුණොත් ඔයගොල්ලෝ
ඕගස්ට් වල කැම්පස් එකේ තියෙන කොන්වොකේෂන් එකට සූදානම් කරන්න තමයි හදන්නේ. ඒ නිසා හැමෝම ඇවිල්ලා සම්බන්ධ වෙලා වැඩි කරගන්න. ඒ වගේම payments, registration payments, ඒ වගේම course fees මාස පතා ගෙවන එක. ඔයා දන්නා මාසෙට කීයක්ද මේ course එක ගෙවන්න තියෙන්නේ කියලා. ඉතින් ඒවා නිවැරදි කරගෙන යන්න ඕන. monthly payment එක රුපියල් 2000යි. මේ course එක රුපියල් 8000යි වෙන්නේ. එකවරම බැන්දා නම් රුපියල් 7000කින් පුළුවන්. ඒ වගේම කෝස් එකට රෙජිස්ටර් රුපියල් 1000යි. අවසානයේ කෝස් ඉවරනකොට රුපියල් 1500ක් බඳින්න ඕන. කොන්වොකේෂන් එකට ඇවිල්ලා සර්ටිෆිකේට් ලස්සනට ගන්නවා නම් තව කොන්වොකේෂන් ෆී එකක් යනවා ඒක බඳින්න වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. අර සර්ටිෆිකේට් හම්බ වෙනවා. හතරක් ස්පෙෂල් සර්ටිෆිකේට් ඉන් මැනේජ්මන්ට් කියලා. ඒ වගේම සර්ටිෆිකේට් ඉන් HRM, සර්ටිෆිකේට් ඉන් මාකටිං, සර්ටිෆිකේට් ඉන් බැංකින් කියලා සර්ටිෆිකේට් හතරක් හම්බ වෙනවා. ඉතින් සූදානම් වෙන්න මේ සියලු දේවල් දන්නවා කරගෙන යන්න. වීඩියෝ බලන අයත් මේක හොඳින් බලලා තමන්ගේ වීඩියෝ නිවැරදිව බලලා රෙකෝඩින් නම් එක දාලා ඇටෙන්ඩන්ස් සනාථ කරන්න. මොකද ලයිව් හරි වීඩියෝ බලලා හරි කෝස් එකට ඇවිල්ලා නැතුව ඇටෙන්ඩන්ස් නැත්තම් පැමිණීම ලකුණු නැත්තම් කැම්පස් එකේ සර්ටිෆිකේට් ඔයාලට ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. හරි එහෙනම් පණිවිඩ ටිකක් මම කිව්වා. එහෙනම් අද දවසේ අපි දේශනේ අවසන් කරනවා. ලබන සතියේත් නැවත මේ විදිහටම දේශනවලට සම්බන්ධ වෙන්න. Thank you very much. හැමෝම තමන්ගේ රෙජිස්ටර් නම්බර් එක මතකතු ගෲප්ස් වලට දාන්න. Good night all.